ඔන්න ඉතින් අපි නුවරඑළියෙන් පිටත් වෙලා අපේ ට්‍රිප් එකේ 6 වෙනි දවසේ පටන් ගත්තා. අපි දැන් මේ ඉන්නේ හපුතලේ මවුන්ට් ක්වීන් හොටෙල් එකේ. මේ හොටෙල් එකේ බැල්කනි එකට අපිට පේන view එක. ඉතින් මෙතෙන්ට මුළු ඌව පළාතම පේනවා. සමනල වැව ඇතුළු තව වැව් ගොඩාක් මෙතෙන්ට පේනවා බලන්න පුළුවන්. ඒවැ නම් නම් එකින් එක මම දන්නේ නැහැ. ඒ උනාට දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම ඔයාලට මේ වීඩියෝ එකේ වුණත් පේනවා පුදුමාකාර වැව් ප්‍රමාණයක් මේ view එකට පේනවා. හරිම ලස්සන තැනක්. ඉතින් මාර සතුටු හිතුණා අපිට මෙතෙන්ට එන්න පුළුවන් වෙච්ච එක ගැන. ඊට පස්සේ අපි උදේ කෑම කන්න ගියා. උදේට කන්න තියෙන්නේ බත් කියලා දැනගත්තට පස්සේ බලන්නකෝ අපේ අයගේ මූණව. පුදුම අකමැත්තක් තියෙන්නේ බත් කන්න. ඉතින් ඒ වුණාට චූටි පුතාට නම් හැම වෙලාවෙම ඕනේ පරිප්පුයි බතුයි. අපි හිටපු හොටෙල් එකේ මෙන්න මේ බෝඩ් එක දාලා තිබුණා. ඒකේ තියෙන්නේ හොටෙල් එකේ ඉඳන් අවට වටපිටාවේ බලන්න යන්න තියෙන ප්ලේසස් ටික. බදුල්ලේ ඇල්ල ඒ අවට වටපිටාවේ තියෙන සියලුම ප්ලේසස් මේකේ තියෙනවා දුරත් එක්කම. ඊළඟට යන්න ඕනේ ප්ලේස් එකත් ඉතින් හිතාගෙන අපි ලෑස්ති වෙන්න කියලා රූම් එකට ආවා. කොයි? මොකක්ද ඒ කරන්නේ? ඇඳුම් අඳින්න ගිහලා එක්කෙනෙක් මේ. කොහෙන්ද මේට? මෙන්න. ඇඳුම් අඳින්න ඔයාගෙන ප්ලේස් එක. ඔන්න බලන්නකෝ අපි ඊළඟට බලන්න ආවේ ඇඩිෂන් බැංගලෝ. ඉතින් මේ හපුතලේ පිහිටලා තියෙන ඇඩිෂන් බැංගලෝ එක මුහුදු මට්ටමේ ඉඳන් අඩි 5000ක් ඉහළින් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේක ඉංග්‍රීසීන් බ්‍රිතාන්‍යයන් විසින් අපේ ලංකාව පාලනය කරන කාලේ සර් තෝමස් විලියම්ස් කියන වංශාධිපති වැවිලිකරුවෙකුට තමයි හිමි වෙලා තියෙන්නේ. අක්කර 7ක ඒ කියන්නේ හෙක්ටයාර 2.8ක භූමි ප්‍රමාණයක් මේ ඇඩිෂන් බැංගලෝ එක සතුව තියෙනවා. මේ ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ 1929. ඒ වුණාට සම්පූර්ණයෙන්ම ඉදි කරලා ඉවර කරලා තියෙන්නේ 1931. ඉතින් හරියම ලස්සන වටපිටාවක් තියෙනවා. හරිම සුවපහසු දේශගුණික කලාපයක තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම්ස් එහෙමත් කීපයක්ම මෙතන කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඔයාලට ආසයි නම් මෙහි ඇවිල්ලා දවසක නවාතැන් ගන්න ඒකටත් අවස්ථාව මේගොල්ලෝ දීලා තියෙනවා. දැනට මේක පාලනය වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ සිල්වෙස්ටෝ බෙනෙඩික්ටයින් සභාව මගින්. ඉතින් අපි වටපිටාවේ ටිකක් ඇවිදලා බලමු. කොයි වගේද මෙහි ලස්සන තියෙන්නේ කියලා. ඇත්තටම ලොකු ගාඩන් එකක් තියෙනවා. හැමතැනම ලස්සනට
සරසලා මල් හදලා තියෙනවා. මේ කාලේ සමහර විට මල් ටිකක් අඩු වෙන කාලයක්. ඒක නිසා තමයි මල් නම් අඩු. නැත්නම් හැමතැනම මල් පිළ තියෙන රෝසස් වවලා තියෙනවා. එක එක ජාතියේ ලංකාවේ තියෙන ගොඩාක් මල් වර්ග මෙහෙ බලා ගන්න පුළුවන් අපිට. ඉතින් තවත් තොරතුරු ගොඩක් තියෙනවා. අහුවම හරි ආසෙ හිතන රසබර කතා ටිකක් තියෙනවා. අපි අතුලට ගිහිල්ලා ඒ ටික අහලා බලමු. විසර දෙන්නකෝ. මෙයා තමයි ෆස්ට් වුණ. මේ ගොඩනැගිලි ඉස්සම හදපු මුල් අයිතිකාරයා. ඒ තුමාගේ නම තමයි තෝමස් විලිස් එඩිසන් කියන්නේ. එඩිසන් කියන නම තමයි මේක යන්නේ. මේ වෙලේ ඉන්ටර්න් කරන්නේ. මෙයා 1929 මේ ගොඩනැගිල්ල හදන්න පටන් අරගෙන 31 න් තමයි හදලා අවසන් කරන්නේ. අවුරුදු දෙකකින් මේක හදලා අවසන් කරනවා. මේක හදන්න හේතුව මෙයා ඒ දවස්වල කැටරන් දිගාර ප්‍රදේශයේ තේවතු පාලකයෙක්. ඒ නම් ඒක නිකන් රිලැක්ස් එකකින් ඉඳලා මේක තනක් හොයාගෙන මේ තුමා මේක හදලා තියෙනවා. මේක හදන්නට යට ඒ දවස්වල ඉතින් මුදල ඇවිල්ලා ලක්ෂයක ගිහලා තියෙනවා. ලංකාවේ මුදල. මේකෙන් ගොඩක් පරණ කට්ටිය කියන්නේ මේක ලක්ෂ බංගාවක්. ඊට පස්සේ මේ තුමා ගොඩක් කල් මේ 1959 දී ලංකාවේ ඉන්ටර්නෙට් යනකොට මේ ගොඩනැගිලි ඉක්මනට විමලාගේ ජීවිතේ මහත්මියට අපේ රාණි මහත්තයෝ පුංචිමකට ඒ 1959 වර්ෂයේ බණ්ඩාරනායක මහත්තයා ගාන පාර ඒකේ සෞඛ්‍යයක්. යා තමයි ඉක්මනට. එයාට ඉක්කම් පස්සේ යට කාලයක් ඉඳලා මේ ගොඩනැගිලි බැංකු ගස් කරලා ලෝන් එකක් අරගෙන ගෙවා ගන්න දෙයක් තමයි ඉතාලියේ කතෝලික පාර්ලිමේන්තුවේ බැංකු විකුණන්නේ. දැන් මේකදී කතෝලික සභාවේ මේ තමයි සෙන්ට් ඇන්ඩ්‍රියු ඉන්ටර්නැෂනල් පළවෙනි අවුරුද්දට දැල්ක ජීවිත වලට ට්‍රේනින් ඉන්නේ. මේක ඇවිල්ලා ආරාමයක් පිළිගන්න පාත්‍රණ යනවා. විශ්වාසනාකට වහලා තියෙනවා. ඊපස්සේ නිර්මාණේ නෝන ඇවිල්ලා ඩක්ටර් චිත්‍රසිට තියෙනවා. يعني චිත්‍රකාරය ඔක්කොම තියෙන්නේ. මේ චිත්‍රයට කවුරු අනුවක් වෙනවා. නිකන් මේ රිපෝම විතරයි චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඒ දවස්වල පාට වෙටි දිගනවා. ඊපස්සේ තියෙන ශාගලිකම දිනසාන හදාගන්න ඕන චිත්‍රයන් මේ චිත්‍රවල කොයි පැත්තේ බලුත් අපේ දින බලන තමයි හැදෙන්නේ. අනික මේකට ගිනිදුන් කියන්නේ චිත්‍රකාරයන්ගේ කලන් දුක සම්පූර්ණ ගොඩනැගිලි රත් වෙනවා. රත්වීම රත්වීම නොවේ තමයි පිටිවෙන්නේ ඔයිල් පේපර් හලවලා තියෙන්නේ. ඒක ටයිල්ස් එක තමයි රීට් එක රඟපෑක. මේ කළුගල්ලේම තමයි ගෙනන් තියෙන්නේ ගොඩනැගිලි හදන ස්කොට්ලන්ඩ් වල. නැවෙන් ගිනලා මෙට කෝච්චින් ගිනලා කෝච්චින් අස්පකරතු වෙන නිසා මේක හදලා තියෙන්නේ. මේ හදලා තියෙන්නේ ඉන්දියන් භාෂාව. වහලු කට්ටිය කියන්නේ. ඒක තමයි මේ දවස්වල මේක හදලා තියෙන්නේ. මේ ගොඩනැගිලි කාමර 28ක් තියෙන සම්පූර්ණ. කාමර 28න් අපි කාමර 18ක් දෙනවා නාතයි. ඔය නෙක්ස්ට් ටයිම් නිමාඩුවක් ගත කරන්න යනවා. අර ටිකට් එක නම්බර් එක දෙනවා. සල්ලි දෙකට ගන්න බුක් කරලා ඉන්න පුළුවන්. එක්කෙනෙකු ෆුල් බෝඩ් ලන්ච් ඩිනර් බ්‍රෙක්ෆාස්ට් එක 3500ක් ගන්න. එක නයිට් එකට. ඒක කාමරයක 4ක් ඉන්න පුළුවන් 8ක් ඉන්න පුළුවන් 40කට ආසන කට්ටිය මේ නැවතෙන්න පුළුවන්. අපි මේන්ටනන්ස් වලට අපි ජෑම් හදනවා. අපි ගාව තියෙන පොඩි පළතුරු වත්තක්. ස්ට්‍රෝබෙරි දොඩම් කේරේම අපේ වත්තේ හදනවා. බලන්න පුළුවන්ද? මේ දවස්වල පළතුරු නැහැ බලන්න දෙන්නේ නැහැ. මිනිස්සු කඩ ඔක්කොම මෙහා කරලා තියෙන්නේ. අපි ජෑම් හදනවා. අපි ජෑම් එක රසකාරක බෙහෙත් වර්ග කිසිමයක් දානවා. ඔක්කොම නැචරල්. ඔයාලට අවශ්‍ය නම් අපේ අවුට්ලට් එකේ ගන්න පුළුවන් වයින් වර්ග, පොඩි වර්ග ඔක්කොම තියෙනවා. අනිත් එක උඩ වහලා ඇවිල්ලා උණු නෙවෙයි තනිකර තේක් කරලා යන්නේ. ගුරුම තේක්. අපි ඒක විතර අවුරුදු 5කට ඉස්සෙල්ලා පේන්ට් කරලා මේන්ටනන්ස් කරලා ගන්න. මේ ෂෝබ ඔක්කොම මේ තුමා පාවිච්චි කරගෙන අවුරුදු 90ක් වෙනවා. පොඩ්ඩක් දිරලා තියෙනවා. මේක තමයි ඔරිජිනල් කවර් එක. මේක කවර් එක දාලා තියෙනවා. මේ පේන්ට් ඔක්කොම මේ සුදු මහත්තයා කාපේව තමයි අවුරුදු 90ක් වෙනවා. අපි අද වෙනසු කිසිම මේන්ටනන්ස් කරලා නැහැ. අනිත් එක මේ තුමා පාවිච්චි කරපු පොත්තේම තමයි ඇතුලේ තියෙන්නේ. අපි ඒ ටිකව බලන්න යමු. බලන්න නම් හැමතිස්සෙම ඉතින් මේවා දකිද්දී අපිට අතීතයේ කොයිතරම් සෞභාග්‍යමත් වෙන්න ඇතිද කියලා හිතනවා මේ ඇඩිෂන් බැංගලෝ එක. මට නම් හරිම ආසෙ හිතුණා. කොච්චර ලස්සනට කලෙලි වෙලා තියෙන්නේ නැද්ද නේද?
පස්සේ අපි එළියට ඇවිල්ලා මේ රෝස මල් වල සුවඳ බලන්න පටන් ගත්තා. හරිම සුවඳයි. හුළඟ හොඳට තිබුණා. හරි සනීපයක් එළියේ තිබුණා. මේ මල් වල මී මැස්සෝ පිරීලා. හරියට ඉඹින්නවත් බෑ. නාය ඇතුළටත් යන්න තරම් මී මැස්සෝ ඉන්නවා මේ මල් ඇතුලේ. මල් ගොඩක් ලොකුයිනේ. ඒ හන්ද ඒගොල්ලන්ට හොඳට ඇතුළට වෙලා ඉන්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ අපි ඇඩිෂන් බැංගලෝර් එකට සමු දීලා නයින් ආච් බ්‍රිජ් එක බලන්න ගියා. ඉතින් මෙතනින් එහාට නම් කායකේ යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි 3 එකක් ගත්තා. 3 එකෙන් ගිහිල්ලා බලමුකෝ අපි ඉස්සරහට යන්නේ කොහොමද කියලා. Lagi. Jangan, ini udah main kan? I think pen and 9 notch. Or pen. මේ නයිනාච් එක ඉතින් හදලා තියෙන්නේ 1919 දී. ඇත්තටම බ්‍රිතාන්‍ය පාලනයේ තියෙන කාලේ තමයි ඉතින් ඒකත් කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂ කාරණාවක් වෙන්නේ ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ව්‍යාපෘතියේ ප්‍රධාන නිර්මාණකරු සහ ව්‍යාපෘති කළමනාකරු විදිහට වැඩ කරලා තියෙන්නේ ලාංකික ඉංජිනේරුවරයෙක් වන ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහත්මයා. ඒ වගේම තමයි මේක බ්‍රිතාන්‍යයන්ගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතින් තමයි ඉදිකිරීම් කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට හදපු මේ නයින් ආච් බ්‍රිජ් එක දිගේ ඇවිදගෙන යන ගමන් අපිට හැබැයි එක දෙයක් මගහැරුණා. ඒ තමයි ට්‍රේන් එක යන එක බලන්න විදියක් නෑ අද. ඔයාලා දන්නවනේ අපි මේ යන්නේ කොරෝනා පීරියඩ් එක අවසානයේ කියලා. ඒක නිසා මේ දවස්වල ට්‍රේන් එක නිතරම යන්නේ නැහැලු. දවසට එකපාරයි ට්‍රේන් එක යන්නේ. ඔයාලා ඉතින් නයින් ආච් බලන්න එනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රේන් එක යන ටයිම් එකක් බලලම එන්න මෙතෙන්ට මතක තියාගන්න. මොකද ඒක පුදුම ලස්සන view එකක් තියෙනවා. අජම ට්‍රේන් එක සාමාන්‍යයෙන් කීට වගේ දෙන්නේ? නෑ නෑ
එළියට එකක් ගියා හවස සමහරවිට එනවා එන්නේ නැහැ එන්න ගන්නේ. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ ඔයාලා හැමෝම දන්න රාවණා ඇල්ල. අපි ඊට පස්සේ ගියේ රාවණා ඇල්ලෙන් නාන්න. ඉතින් අද දවසේ හැටියට බබාලත් එක්ක මෙතන නාන්න හොඳටම හොඳයි. මොකද වෙනදට නම් රාවණා ඇල්ලේ වතුර ගොඩක් වැඩියෙන් තියෙනවනේ. ඒ දවස්වලට ඉතින් නාන්න ඇතුළට යන්න බයයිනේ. අද නම් හැබැයි අපිට හොඳයි සාමාන්‍ය මට්ටමකට වතුර තිබුණේ. ඇත්තනම ගොඩක් අඩුයි මං හිතන්නේ අනිත් දවස්වලට වඩා. ඒ හින්දා ඉතින් හිතේ සැහැල්ලුවෙන් බය නැතුව ගිහින් නා ගන්න පුළුවන් වුණා. මීටර 25ක්. ඒ කියන්නේ අඩු 82ක් විතර උසයි කියලා තමයි මේ සඳහන් වෙන්නේ. ඉතින් රාවණා ඇල්ලට අනුගාමීව ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒක ජනප්‍රවාදයක් තමයි රාවණා සීතව ගෙනල්ලා මේ රාවණා ඇල්ල පිටිපස්සේ තියෙන ගුහාවක හංගලා තිබ්බයි කියලා කියන කතාව. ඒක තමයි මම හිතන්නේ මේ ජනප්‍රියම කතාව. ඉතින් ඔන්න ඔය වගේ නොයෙක් කතා නිසා තමයි ඉතින් මේවට එක එක විදිහේ නම් වට බැඳලා තියෙන්නේ නේද? රාවණා ඇල්ලේ නම හැදෙන්න ලොකුම හේතුව තමයි මේ ඇල්ල ප්‍රදේශයේ රාවණා සීතාව පැහැරගෙන ඇවිල්ලා සංගවා තිබ්බයි කියන කතාව. ඉතින් හරිම ලස්සනයි මේ පළාත, පුදුම ලස්සන තියෙන පළාතක්. ඉතින් අපි ගොඩාක් සතුටු වුණා, ගොඩක් එන්ජොයි කරපු තැනක් මේ.
ඉතින් අපි හොඳට එන්ජොයි කරලා රාවණ ඇල්ල හවස් වෙනකම්ම හිටියා. ඉඳලා මේ යන්න ලෑස්ති වෙන්නේ ඇල්ල ටවුන් එක පැත්තට. ඇල්ල ටවුන් එකේ ඉඳන් පොඩි දුරක් ඇල්ල පැත්තට එනකොට තියෙන හොටෙල් එකකට තමයි අපි ගියේ කෑමට, රෑ කෑමට. ඒකත් හරිම ලස්සන view එකක් තියෙන හොටෙල් එකක්. ඉතින් ඔයාලත් බලන්නකෝ ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා ඒ හොටෙල් එකේ ලස්සනත්. ඉතින් අපි රෑට කෑම කෑවා. ඊට පස්සේ අපි තීරණය කළා අපේ ට්‍රිප් එක අද දවසින් ඉවර කරන්න ඕනි කියලා. ඔන්න ඔයාලා දන්නවා අපි දැන් දවස් 6ක් ට්‍රිප් එක ඇවිල්ලා. ඉතින් මගේ පළවෙනි දවසේ ඉඳන්ම වීඩියෝස් ටික දාලා තියෙන්නේ. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. අපි ඒ දවස් 6ම හිටියේ ප්ලෑන් එකක් ඇතුව නෙමෙයි. අපිට ඇති වෙනකන් අපි ඉන්නවා කියලානේ. ඉතින් ඇති නම් නැහැ. නමුත් මොකද තව රාජකාරී කීපයක්ම කරන්න තියෙනවා අපිට. ඒක නිසා දැන් මේ ඇල්ල පැත්තෙන් බලංගොඩට ළඟයි. බලංගොඩින් රත්නපුරයට ළඟයි. ඉතින් මගේ ගෙවල් තියෙන්නේ ඇහැලියගොඩ. ඒ හින්දා අපි හිතුවා ඇහැලියගොඩට අනේක ළඟ නිසා අද රෑ දවස ගත කරන්න ඇහැලියගොඩ අපේ ගෙදරට යනවා කියලා. ඉතින් අද රෑට අපි ගෙදර යනවා කියලා හිතුවට අපි චුට්ටක් හොටෙල් එකේ ඇතුලේ view එක පොඩ්ඩක් බැලුවා. rooms කොහමද, prices කොහමද rooms වල තත්ත්වය කියලා එහෙම. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඇතුලේ swimming pool එක තියෙනවා, personal පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම හොඳයි. දවසක අනිවාර්යෙන් අතර වෙන්න එන්න ඕනි කියලා හිතාගත්තා අපිත්. ඒ වුණාට අද දවසට නම් ටිකක් expensive වැඩි වගේ කියලා දැනුණා. පොඩි කාලයක් අපිට ඉන්න තියෙන්නේ. අනික ගෙවල් ළඟයි. ඒක නිසා අපි තීරණය කළා අද නවතින්නේ නැතුව ආයෙත් අනිවාර්යෙන් දවසක ඇවිල්ලා නතර වෙන්න ඕනි කියලා. දැන් මේ ඔයාලා දකින්නේ හපුතලේ හන්දිය. අපි ඇල්ලේ පැත්තේ ඉඳන් තමයි මේ හපුතලේ හන්දියට ආවේ. එතනින් නුවරඑළිය පැත්තට යන්නත් පුළුවන්, රත්නපුරේ පැත්තට යන්නත් පුළුවන්. අපි ඉතින් යන්න ඕනි රත්නපුරේ පැත්තටනේ. ඒ හන්දා බලංගොඩ රත්නපුරේ පහ කරලා අපේ ගෙදර යන්න තමයි මේ දැන් පිටත් උනේ. ඉතින් අපේ මේ ට්‍රිප් එකේ දවස් 7 හෙට දවසෙන් තමයි නිමා වෙන්නේ. මොකද හෙට දවසේ ගෙදර ඉඳලා තමයි අපි යන්නේ. ඉතින් එතකොට මේ දවස් 6 පහුගිය දවස් 6ේම වීඩියෝ ක්ලිප්ස් දාලා තියෙනවා. අපි නුවරඑළිය සිටි එකේ ඇවිද්දා. ඊට පස්සේ ග්‍රෙගරි පාක් ගියා. තවත් කන්දේල ගියා. හොටන් ප්ලේස් ගියා. හපුතලේ ගියා. ඒ ඔක්කොගෙම වීඩියෝස් ඔයාලට අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලමි.
මං අද දවසට සමුගන්නවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.